ගන්ධර කලපුව. ගන්ධර කලපුව කියන කෘතියේ අන්තර්ගතය ගැන කෙටි හැඳින්වීමක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නයි අදත් මම මේ වීඩියෝ එකෙන් ඇවිල්ලා ඉන්නේ. ගන්ධර කලපුව කියන්නේ භද්‍රාජී මහින්ද ජයතිලක මහත්තයා විසින් රචිත ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශනයට පත් කරන ලද කෘතියක්. පිටු 296කින් සමන්විත මේ කෘතිය මිල රුපියල් 1300යි. රහස් පරීක්ෂක ශානරයේ පොතක් වන ගන්ධර කලපුව කුතුහලය ත්‍රාසයේසේම සියුම් හාස්‍ය රසයක් හා වින්දනයක් ගෙනෙන ලෙසට ලියවී ඇති කෘතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. සමාජයේ ජීවත් වන ඇතැම් ධනවත් බලවත් උදවිය දුප්පත් අසරණ අය තම වසඟයටගෙන රහස්‍ය හා අද්භූත අයුරින් සිදු කරගෙන යන වහල් වැඩපිළිවෙලක් ගැන චරිත කිහිපයක් යොදා ගනිමින් ක්‍රමානුකූලව පිළිවෙලට ලියන ලද කෘතියක් ලෙස හඳුන්වන්න පුළුවන්. කළුතරට දකුණු දෙසින් මුහුදුබඩ පිහිටා ඇති ඉතා සුන්දර පරිසරයකින් වෙලී ඇති ගන්ධර කලපුවේ පිහිටා ඇති ධන කුවේරයෙකු සතු විශාල බංගලාවක සැඟවී ඇති විශාල රහසක් සෙවීමට තම පියා අතුරුදන් වූ පසු එහි පැමිණෙන ඔහුගේ පුතා විසින් මනා සූක්ෂම බුද්ධියෙන් යුතුව එහි සුළමුල තොරතුරු සොයා ගැනීමට තබන පියවරක් පාසා ඉතා පිළිවෙලින් මනාසේ සංයමයකින් යුතුව මුල මැද අග ගලපා පාඨකයාගේ කුතුහලයේ වඩවනසේ ලියන ලද කෘතියක්. ගන්ධර කලපුව වටා ගෙතී ඇති කතාවට මූලික වශයෙන්ම පාදක වන්නේ පියෙකුගේ අතුරුදහන් වීමයි. ඇත්තටම ඔහු අතුරුදහන් කරවන අයගේ යටි අරමුණු මොනවාද? කළුතර ගඟසිරි හෝටලය මේ අතුරුදහන් වීම වලට සම්බන්ධතාවය කුමක්ද? විතක මෙය ධන කුවේරයෙකුගේ විකෘති මානසික තත්වයක් යයි කතාවේ යම් අවස්ථාවලදී හැඟී යයි. කතාව අතරමඟදී යම් ස්ථානවලදී ලිංගික හැසිරීම් රටා පාඨකයා හමුවට ගෙන ඒමේදී එය පාඨකයාට දැනෙන නොදැනෙනසේ මනා සංයමයෙන් යුතුව ලේඛනගත වී තිබීම කර්තෘගේ මාදුටු විශේෂ හැකියාවක් ලෙස ප්‍රකාශ කළ හැකිය. තම පියා සිරගත වී සිටි ඒ අසීරු තත්වයෙන් ඔහුව මුදවාගෙන තීක්ෂණ බුද්ධියෙන් යුතුව කටයුතු කළ පුතාගේ වීරක්‍රියාව අගය කළ යුතු සේම මව්පිය දූදරු සම්බන්ධතාවය ගැන ධනාත්මක චින්තන කෝණයෙන් බැලිය හැකි මනා කෘතියක් ලෙස මේ කෘතිය හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ කෘතිය නොකියවූ ඔබ සැමට කෘතිය කියවීමට ආරාධනා කරනවා වගේම මගේ වීඩියෝ channel එක subscribe කරලා මාත් එක්ක රැඳී සිටින්න කියලා හැම දිනාගෙම ඉල්ලා සිටිනවා.